හායි කොහොමද ඔයාලට මේ මගේ තුන්වෙනි බ්ලොග් එක. මේ බ්ලොග් එකෙන් මම ඔයාලට ගෙනාවේ අපි කොහොමද අවුරුදු සමරුවේ කියලා පෙන්වන්නයි. මෙදා පාර අවුරුදු උදාව තිබ්බේ උදේ 9:32ට. අපි මුලින්ම කරේ ලිපගිනි මෙලොවීම නැකත. ඒක එදී තිබ්බේ උදේ 10:51ට. ඔන්න ඔහමයි අපේ කිරි ඉතිරුනේ. එහෙනම් හැමෝටම නිදුක් නිරෝගී සුබ සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඊළඟට එදී තියෙන්නේ අපි හැමෝම කැමති ආහාර අනුභවය නැකත. ඒකටයි මේ කෑම මේස ලෑස්ති කරන්නේ. ඔන්න තියෙනවා අපේ කෑම මේස. ඔන්න ආහාර අනුභවය නැකත උදා වුණා. චාරිත්‍රානුකූලව මුලින්ම තාත්තා පාන පත්තු කරනවා. මුලින්ම සුපුරුදු පරිදි තාත්තා අපිට කවනවා. ඊට පස්සේ තමයි අපි කන්නේ. දැන් තියෙන ගනුදෙනු කිරීමේ නැකතයි අපේ අවුරුදු කුමාරට අපේ මාමා කෙනෙක්. එයා චාරිත්‍රානුකූලව පාන පත්තු කරලා ආහාර අනුභවය කරලා පස්සේ තමයි ගනුදෙනු කරන්න ගත්තේ. ඊට පස්සේ අපි අම්මටයි තාත්තටයි වැඳලා ආශිර්වාද ලබා ගත්තා. ඊළඟට අපි ගියේ නැන්දලෑ ගෙදර. එහි අවුරුදු කුමාරයා අපේ අයියා. ඉතින් එයා මාවත් එක්කන් ගියා. අපේ නෑදෑයෝ ඔක්කොම එහි ආවා. එහි ආපු හැමෝටම එයා සංග්‍රහ කළා. ඔන්නෝම අවුරුදු බ්ලොග් එක ඉවරුනේ. එහෙනම් තවත් අලුත් බ්ලොග් එකකින් අපි හම්බෙමු.